හරි අපි මේක පටන් ගන්නෙ 28 වෙනිදා රැට. අපිට එදාට ඕන කරන්නේ අතේ ගෙනියන්න පුළුවන් පොඩි කැඩපතක්, ඒකේ මූණ බලන කණ්ණාඩියක්, රෝස පාට ඉටිපන්දමක් ටිකක් ලොකු එකක් ගන්න. මොකද දවස් 3ක් අපි මේක පාවිච්චි කරන්න ඕන නිසා. ඒ කිව්වේ 28 වෙනිදා රෑ, 29 වෙනිදා රෑ, ඒ වගේම 29 වෙනිදා රෑ කියන්නේ ෆුල් මූන් ඩේ එක. එදා දවසේ රෑ, එතකොට පහුවෙනිදා 30 වෙනිදා රෑ. තව අපිට ඕනේ රෝස් ඔයිල්. රෝස් ඔයිල් හදන හැටි දන්නේ නැත්නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න, Facebook පේජ් එකට මං මැසේජ් එකක් විදිහට කියලා දෙන්නම්. ඒක මේ මායා කර්ම වලට සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත් මං කියලා දෙන්නම් රෝස් ඔයිල් හදන හැටි. රෝස් එසන්ස් තියෙන හඳුන් කූරක් හොයාගන්න අමාරු වුණොත් හොයාගන්න පුළුවන් නම් හොඳයි. වේල ගන්න රෝස පෙටි ටිකක් රෝස් ඔයිල් දාලා පොඩ පත්තු කරන්න පුළුවන් වෙන්නේ. කියන්නේ සුවඳ ගන්න. අපිට සුවඳ දුම් රෝස් සුවඳ දුම් අරගන්න පුළුවන් වෙන්න. එහෙමත් නැත්නම් රෝස් ඔයිල් බර්න් කරන්න පුළුවන්. ඔයිල් බර්නර් එකක් ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් ඒත් කමක් නැහැ. එහෙමත් නැත්නම් ලී කෑලි ටිකක් රෝස් ඔයිල් වල පොඟවගෙන පත්තු කරන්න පුළුවන් විදියක්. මෙන්න මේ ආකාරයට මොනවා හරිම අපිට සුවඳ දුම් ගන්න පුළුවන් විදියක් රෝස සුවඳ. මේක self love ගැන පාඩමක්. ඇත්තටම law of attraction ගැන දැනුමක් තියෙන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක self love mirror පාඩම වගේ කියලා. කොහොම වුණත් ඔන්න අවශ්‍ය ටික ආපහු කියනවා. පුංචි කැඩපතක්, ටිකක් ලොකු රෝස පාට ඉටිපන්දමක්, රෝස් ඔයිල්, රෝස් essential මොනවා හරි අපිට පත්තු කරලා දුම ගන්න පුළුවන්. ඉතින් අපිට බලමු අපිට ඕනේ නැති දේවල් මොනවද කියලා. මේකට පූජාසනයක් ඕනේ නැහැ. අවිශ්වාසකයන්ගේ අවධානය කොහොමදවත් ඕනේ නැහැ. විශ්වාස කරන්නේ නැති අය, මේවට hina වෙන අයගේ ඇල්ම බැල්ම මේ වෙලාව ඇතුළත ඔයාට ලැබෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි මේක විශ්වාස කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් හැංගිලා කරන්න. ඔයාට ප්‍රයිවසි එකක් ඔයා අරගන්න. එතකොට ලුණු කවයක් ඕනද? ඕනේ නැහැ. මොකද ලුණු කවයක් අඳින්නේ අපි එක තැනක ඉඳලා වැඩක් කරනවා නම් අපි මේක කරන්න තැන් දෙකකට යන්න වෙනවා. බොහෝ දුරට දවස් 3ක් තිස්සේ කරනවා. ඒ හින්දා මේ වෙලාවේ ලුණු කවයක් අපිට ඇඳ ගන්න බෑ, අඳින්න ඕනේ නැහැ. මේක කරන්න පුළුවන් 28 වෙනිදා රැට විතරද? අපෝ නෑ. 28 වෙනිදා රැට විතරක් නෙමෙයි, ඕනෑම මාසෙක ෆුල් මූන් ඩේ එක දවසට කලින් දවසේ, ෆුල් මූන් ඩේ එක දවසේ, ෆුල් මූන් ඩේ එකට පස්සේ දවසේ, මේ දවස් 3 ඇතුළත කරන්න පුළුවන්. එහෙනම් ඇයි අපි මේ 20 දෙසැම්බර් 28 වෙනිදා මේක විශේෂ දවසක් කියලා කියන්නේ? මේක 20 දෙසැම්බර් 28 විතරක් නෙමෙයි, ඕනම අවුරුද්දක දෙසැම්බර් 28 වෙනිදා විශේෂයෙන් කරන්න පුළුවන් දෙයක්. ඒකට හේතුව මේ යූල් උත්සව කාල සීමාව යන්නේ. මේ යූල් උත්සව කාල සීමාවේදී 28 වෙනිදා කියන්නේ self love පාත් එක. එහෙමත් නැත්නම් අපි අපිටම ආදරේ කරන්න වෙන් කරගත්ත දවස. අපි අපේම ලස්සන දකින්න, අපි අපේම ජීවිතේ හැඩ වෙනවා දකින්න, අපි අපිට ආදරේ කරන්න මේ යූල් උත්සව කාල සීමාවේදී වෙන් කරලා තියෙන දවස. ඇත්තට මේ උත්සවය හරි ලස්සනයි නේද? අපිට ආදරය කරන්න දවසකුත් තියෙනවා. මේ වෙන කාටවත් ආදරය කරන්න නෙමෙයි, අපි අපිටම ආදරය කරගන්න දවසක්. අපි ආසම අපේ රූපේ ලස්සනට දකින්න. ක්‍රමයේ කියලා දෙන්න කලින් දෙන්න තියෙන එකම අවවාදය, ඔයාට ඔයාව ලස්සනට දකින්න ඕනේ නැත්නම්, ඔයාට ඔයාව ලස්සන කරගන්න ඕනේ නැත්නම් මේ වීඩියෝ එක වෙනුවෙන් කාලය වෙන් කරන්න එපා. මොකද ඔයාගේ හිතේ සිතුවිල්ල තමයි ඔයාව විශ්වයත් එක්ක සම්බන්ධ කරන්නේ. අපරාධේ කාලේ නාස්ති කරගන්න එපා. ඇත්තටම ඔයාගේ හිතේ රස්සන වෙන උවමනාවක් නැත්නම්. විශ්වයේ උදව් ගන්න නම්, දෙවි කෙනෙක් අපේ ඉල්ලීමට අහුම්කම් දෙන්න නම් අපි අපිට ආදරය කරන්න ඕනේ. අපි අපේ ඉල්ලීම වෙනුවෙන් සත්‍යවාදීව පෙනී හිටින්න ඕනේ. අපි ඉල්ලන දේ වෙනුවෙන් අපේ හිතේවත් විශ්වාසයක් නැත්නම්, අපිට මොහොමනාවක් නැත්නම් කිසිම දෙවි කෙනෙක්, කිසිම විශ්වයේ බලවේගයක් අපිට උදව් කරන්නේ නැහැ. මම වීඩියෝ එක අන්තිමට කියනවා බොහොම වැදගත් රහසක්.
ඒකේ වටිනාකම කොච්චරද කියලා මමවත් දන්නේ නැහැ. මම ඒක අහගත්තේ අවුරුදු ගාණක් මේවේ යෙදිලා ඉන්න කෙනෙක්ගෙන්. මම මේක දෙන්නේ නොමිලේ. මේක මම කරන දෙයක්. මට ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් මම ඒ රහස ඕගලන්ට දෙනවා වීඩියෝ එකේ අන්තිමේදී මතක ඇතුව හොඳට වීඩියෝ එක පරිස්සමට බලන්න. එහෙනම් අපි යමු මේක කරන විදිය බලන්න. 28 වෙනිදා රැට මේ ඕන ඔක්කොම ටික මම කලින් කියපු දේවල් ලෑස්ති කරන් රෑ 7ට විතර මතක ඇතුව රිචුවල් බාත් එකක් කරගන්න. ඔය පීනස එහෙම තියෙන අය දවල් වරුවෙම කරගන්න. රෑ වෙනකන් ඉන්න එපා නාන්න. ඒක ගැන ඔයාලා දන්නවනේ. දන්නේ නැති අයට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා page එකේ post එක. වීඩියෝ එකක් නෑ රිචුවල් බාත් එක ගැන සමා වෙන්න. ඊට පස්සේ දැන් විනාඩි 2ක් විතර මනස සංසුන් කරගන්න. ඔයාලට පුළුවන් පොඩි භාවනාවක්, breathing exercise එකක්. එහෙමත් නැත්නම් හිත නිවන මියුසික් එකක් වගේ දෙයක් අහන්න. මම නම් කරන්නේ රිචුවල් බාත් එක කරගෙන ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳගෙන ඉයර්ෆෝන් දෙක ප්ලග් කරලා රිලැක්ස් මියුසික් එකක් එක්ක පොඩි බ්‍රීතින් එක්සර්සයිස් එකක් කරන එක. මේක මගේ ක්‍රමය. ඕගොල්ලන්ගේම ක්‍රමය හොයාගන්න, මනස සංසුන් කරගන්න, මනස එක තැනකට ගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ? මතක තියාගන්න. හැබැයි කණ්ණාඩියෙන් ඔයා දිහා බලන්න වෙනවා මේකෙදි. ඒ බලනකොට බය හිතෙන්නේ නැති වෙන්න පෙනුමක් ඔයා ඉන්න ඕනේ. නාලාව නම් කොණ්ඩේ ටිකක් පිහදගෙන පීරලා අපෝ මේ මොකෙද්ද මං කියලා හිතන විදියට නෙමෙයි, පොඩක් පිළිවෙලට ඉන්න. පොඩි මේකප් එකක් එහෙම උනත් දාගත්තත් කමක් නැහැ. හිතේ සතුට තියෙන්න ඕනේ, හිතේ ඒකාග්‍රතාවය තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් සඳ දෙව්දුව ආමන්ත්‍රණය කරන්න. අපේ ස්පෙල් එක කියන්නේ ස්පෙල් එක කියලා අපිට අපේ ලස්සන සඳ දෙව්දුවගෙන් ඉල්ල ගන්න. දැන් ලෑස්තිද ඔයගොල්ලෝ උතුරු වැඩේට? මම දැන් ස්පෙල් එක කියනවා. ස්පෙල් එක ලියලා වීඩියෝ එකේ යනවා. ඒක ඔයගොල්ලෝ ගන්න වෙනමම. හරි. එහෙනම් අපි යමු ස්පෙල් එකට. හරි, දැන් ඔන්න අවශ්‍ය බඩු ටික එහෙම ළඟට කරගෙන ලෑස්ති කරගෙන ඉවරයි. දැන් අපි වැඩේ පටන් ගන්නයි යන්නේ. ඉස්සෙල්ලාම කණ්ණාඩිය ඔයාගේ ඉස්සරහින් රඳවලා තියන්න. ඔයාගේ මූණ පේන විදියට. හරිද? ඊට පස්සේ ඉටිපන්දමත් එතන ඉස්සරහින් හිටවලා හරි ස්ටෑන්ඩ් එකක් තියනවා නම් ස්ටෑන්ඩ් එකේ හරි ගහලා කණ්ණාඩිය ඉස්සරහා තියෙන්න ඕනේ. හරිනේ? ඊට පස්සේ ගන්න අර දුංගලන් ලෑස්ති කරගත්තේ වා ටික තියෙන එක්ක රෝස සුවඳ කවපු රෝස පෙති ටික නැත්තම් ලී කෑලි ටික එහෙමත් නැත්තම් හඳුන් කූරු ටික අන්න හරි. ඒක පත්තු කරන්න. ඒක පත්තු කරලා අල්ලන්න කණ්ණාඩියට. මොකකටද අල්ලන්න ඕනේ? කණ්ණාඩියට අල්ලන්න ඕනේ. ඊට පස්සේ පැත්තකින් තියන්න. දුම් තාමත් එනවා ඇතිනේ. ඒක එහෙමම පැත්තකින් තියන්න. හරිනේ දැන්? ඔන්න පළවෙනි පියවර මොකද්ද? කණ්ණාඩිය සෙට් කරගන්නවා, ඉටිපන්දම සෙට් කරගන්නවා, ඊට පස්සේ සුවඳ දුම් ටික අල්ලනවා. හරිනේ? ඔන්න දෙවෙනි පියවර. ඊට පස්සේ රෝස පාට ඉටිපන්දම අරගෙන අපි කලින් ලෑස්ති කරගත්ත රෝස් ඔයිල් ටික තියෙනවානේ. අන්න ඒක හිමිහිට ඇඟිලි තුඩට චුට්ටක් අරගන්න. බින්දු දෙකක් විතර අරගෙන ඉටිපන්දම පිරිමදින්න උඩ ඉඳන් පල්ලෙහාට මෙහෙම හිතමින් මගේ මේ ආයාචනය සඳ දෙව්දුව වෙත අරගෙන යන්න. මගේ මේ ආයාචනය විශ්වය වෙත අරගෙන යන්න. එහෙම කියමින් ඔයාට මොකක් හරිම දැන් ලබා ගන්න උමනා දේ තියෙන්නේ. මේකට තමයි කියන්නේ ඉටිපන්දමක් ඩ්‍රෙස් කරනවා කියලා ඔයිල් වලින්. මේ ඉටිපන්දම ඩ්‍රෙස් කරන්න රෝස් ඔයිල් වලින් හිතින් හිතන්න මම ලස්සන වෙන්න. ඔයා හිතින් දකින්න ඕනේ ඔයා ලස්සන වෙනවා. ඔයාට කොණ්ඩේ වැවෙන්න ඕනේ කියලා හිතනවා. ඔයාගේ කොණ්ඩේ වැවෙනවා. සම පැහැපත් වෙනවා. එහෙම හිතින් හිතමින් ඔයා විනාඩියක් විතර ඉටිපන්දම පිරිමදින්න ආයාචනා කරන්න. මම මේ දකින්න ලස්සන හැබෑවටම මට එහෙම වෙන්න විශ්වය වෙත මගේ පණිවිඩය අරන් යන්න මේ ඉටිපන්දම බලගැන්වෙන්න කියලා. ඔයාගේ පිරිමැදීමෙන් තමයි ඉටිපන්දම බලගැන්වෙන්නේ. ඔයාගේ පිරිමැදීමෙන් තමයි ඉටිපන්දම ලෑස්ති වෙන්නේ. ඔයාගේ පණිවිඩය විශ්වය වෙත අරන් යන්න. ඔන්න ඉටිපන්දමත් ලෑස්ති.
දැන් හිමිහිට පත්තු කරන්න ඉටිපන්දම මම දෙන්නම් වීඩියෝ එක අන්තිමේදී ස්පෙල් දෙක කියන්න. ඒක ස්පෙල් එකක් 3 පාරක් කියන්න ඕනේ. පළවෙනියටම තියෙන ස්පෙල් එක 3 පාරක් කියන්න. 3 පාරක් කියන ගමන් ඉටිපන්දම පත්තු කරන්න. ඉටිපන්දම පත්තු කරලා ඒ ස්පෙල් එක 3 පාරක් කියන ගමන් හිතින් හිතන්න මම මෙන්න මේ විදියට ලස්සන වෙනවා. මගේ මෙන්න මේ විදියට මම ලස්සන වෙන්න ඕනේ. මම මෙන්න මේ විදියට ලස්සන වෙලා ඉන්නවා. ඔයා හිතින් දකින්න ඕනේ ඔයා ලස්සන වෙලා ඉන්නවා. ඔයාට කොයි වගේ ලස්සනක්ද ඕනේ කියලා ඔයාගේ මනසින් පණිවිඩයක් යවන්න ඕනේ ඉටිපන්දම හරහා සඳ දෙව්දුව වෙත. මතකයිනේ? ඔයාගේ මනසින් හරියට පණිවිඩය යවන්න ඕනේ. වැරදියට පණිවිඩය යවන්න නම් එපා. ඔයා හරියට දකින්න ඕනේ ඔයා ලස්සන වෙලා ඉන්නවා. ඔයා හරියට දකින්න ඕනේ ඔයා සුදු වෙලා ඉන්න ඕන නම් සුදු වෙලා ඉන්නවා. ඔයාගේ කොණ්ඩේ වැවෙන්න ඕන නම් ඔයාගේ කොණ්ඩේ වැවිලා තියෙනවා. ඊට පස්සේ දෙවනි ස්පෙල් එකත් කියන්න. දෙවනි ස්පෙල් එක කියන්න පළවෙනි දවසේ නම් දෙවෙනි ස්පෙල් එක කියන්න ඕනේ එතනම ඉඳගෙන කිව්වට කමන්නේ. හැබැයි ෆුල් මූන් ඩේ එක දවසේ දෙවෙනි ස්පෙල් එක කියන්න ඕනේ සඳ එළිය කැඩපතට වැටිලා කැඩපතින් සඳ එළිය ඔයාගේ දිහාට පරාවර්තනය වෙන වෙලාවේ. මතකයිනේ? පළවෙනි ස්පෙල් එක කියනවා ඉටිපන්දම පත්තු කරන ගමන්. දෙවෙනි ස්පෙල් එක 28 වෙනිදා රැ කරනකොට කන්නාඩිය ඉස්සරහා ගේ ඇතුලේ කොතන හරි ඉඳන් කළාට කමක් නැහැ. හැබැයි 29 වෙනිදා ෆුල් මූන් ඩේ එක දවසේ රෑ ඔයා දෙවනි ස්පෙල් එක කියන්න ඕනේ හඳ එළිය කැඩපතට වැටිලා ඔයාගේ මූණට පරාවර්තනය වෙනකොට. තේරුණා නේද? එතකොට 30 වෙනිදා රෑත් හඳ එළිය තියෙනවා. 30 වෙනිදා රෑත් ඔයා ඒ කියන්නේ පළවෙනි දවසේ නෙමෙයි දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හඳ එළිය යට ඉඳගෙනයි දෙවෙනි ස්පෙල් එක කියන්න ඕනේ. හරිනේ? තේරුණානේ? ඔන්න මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ අර වටිනාකම කියලා ඉවර කරන්න බැරි රහසක් තියෙනවා කියවනේ. අන්න ඒ රහස. හරි. මේකයි කරන්න තියෙන්නේ. ගන්න රෝස පාට කොලයක්. ඒකේ තවරන්න රෝස් ඔයිල් බිංදු 3ක්. රෝස් ඔයිල් බිංදු 3ක් තවරලා ඒකේ ලියන්න පෙටිෂන් එකක්. ඒගොල්ලෝ කියන්නේ ඒකට පෙටිෂන් එකක් ලියනවා කියලා. සඳ දෙව්දුවට ආමන්ත්‍රණය කරලා පොඩි ලියුමක් ලියන්න. ඔයාට කොයි විදියටද ලස්සන වෙන්න ඕනේ? ඔයාට කොයි විදියටද වෙනස් වෙන්න ඕනේ කියලා. පළවෙනි දවසේ ඉටිපන්දම පත්තු කරනකොට ඒ ඉටිපන්දම පත්තු කරලා ස්ටෑන්ඩ් එකක් ගහනවා හරි කොහොම හරි ඒ ඉටිපන්දම් ඉටි වැටෙන විදියට ඉටිපන්දමට යටින් මේ පෙටිෂන් එක තියන්න. තුන්වෙනි දවසේ ඉටිපන්දමේ සියලුම ඉතුරු වන ඉටි මේ එකම මේ පෙටිෂන් එක පුච්චන්න. පුච්චලා වල දාන්න නැත්නම් ගලා යන වතුරකට දාන්න. ඒක තමයි ඔයාලට දෙන්න තියෙන රහස. ඒ පෙටිෂන් ලියන විදිය. පෙටිෂන් තවත් දේවල් වලට පාවිච්චි කරනවා. එක දේවල් වලට පාවිච්චි කරන විදිය වෙනස්. මම ඉස්සරහට කියලා දෙන්නම් පෙටිෂන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔන්න බියුටි ස්පෙල් එකේදී පෙටිෂන් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔන්න මම කියලා දුන්නා. හරි. මේ තියෙන්නේ ඕගොල්ලෝ බොහොම කැමැත්තෙන් බලබලා හිටපු ස්පෙල් දෙක. පළවෙනි ස්පෙල් එක තියෙනවා ස්පෙල් එක කියලා නම් කරලා දෙවෙනි ස්පෙල් එක තියෙනවා ස්පෙල් දෙක කියලා නම් කරලා දෙක වෙන වෙන වශයෙන් පාඩම් කරගන්න. හැම ස්පෙල් එකෙන්ම 3 පාර ගානේ කියන්න ඕනේ. තවත් මේ වගේ ගොඩක් වැදගත් වටින දේවල් ජීවිතයට එකතු කරගන්න දිගටම The SL Witch යක්තිසි YouTube channel එකත් එක්ක ඉන්න. මේ වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි ගිහින් එන්න. Bye.